මේ රටේ ඊටාම නරක විදිහට මර්ධනය කියන එක ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ මර්ධනය ක්‍රියාත්මක කරන්න පුළුවන් පළවෙනි පියවර තමයි නීති ආධිපත්‍ය බිඳහිලීම. ඒත් ඊටාම සාර්ථකව කරගෙන යනවා. ඊට පසුව ඊටා ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. අපි දැක්කා ඊටා ප්‍රසිද්ධියේ മന്ത്രിවරයෙක් ප්‍රකාශ කරා වැඩියම ආණ්ඩුවට බනින මිනිහා තමයි ඉක්මනටම ඊළඟට හිරේට ගන්න කියලා. ඉතින් මේ කියන කාරණය මේ තර්ජනය මං හිතන්නේ ඔවුන්ගේ මර්ධනයේ ඍජු ප්‍රතිඵලයක්. මේ ආකාරයට මොවුන් උත්සාහ දරනවා ජනමාධ්‍ය මර්ධනය කරන්න. අපි දැක්කා පහුගිය කාලේ රූපවාහිනී නාලිකාවලට ඒ වගේම පුවත්පත්වලට මේ ආකාරයෙන්ම තර්ජනය කරා. මේක මං හිතන්නේ Tamanට වැඩ කරගන්න බැරි වුණාම රජයක් හැටියට උත්සාහ දරනවා Tamanගේ වැරදි පෙන්වලා දෙන පුද්ගලයින්ගේ කටවහලා ජනතාවගේ ඡන්දය ලබාගෙන ඉදිරියට යන්න. හැබැයි මං හිතන්නේ නැහැ මේ පළාත් පාලන ඡන්දයේදී ජනතාව නැවත වරක් මේ එකම බොරුවට රැවටි කියන කාරණය. ඒ වගේම තමයි ජනාධිපතිතුමාත් දැන් වේදිකාවල කියමින් යනවා තැනින් තැන දැන් අප්‍රේල් 21කට කලින් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්න ඉන්නවා කියලා. ඔව් ඒ ජනාධිපතිතුමා ඒ කියන කාරණේ හරි විහිළු සහගතයි. ඒ කියන්නේ විපක්ෂයේ ඉන්නකොට කිය ඉන්න පුළුවන්. නමුත් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට කිය ඉන්න ඕනේ නැහැ. කරලා පෙන්වන්නයි ඕනේ. ඉතින් මන් දන්නේ නැහැ එක එක කට්ටියව හිරේට ගන්න හරි අත්අඩංගුවට ගන්න හරි රිමාන්ඩ් කරන්න හරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න හරි ඔවුන් නැකත් බලනවද? එහෙම නැත්නම් අවුරුදු කෑවට පස්සේ ඔවුන් ඇතුළට දාමු කියලා හිතලා වෙලාවල් නියම කරනවද? කොයි විදිහට කරනවද දන්නේ නැහැ. නමුත් මේක බලයේ ඉන්න විධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක්ට කිසිසේත්ම සුදුසු කතාවක් නෙමෙයි. ජනාධිපතිවරයෙක් වුණාම ওই වගේ කතා කියන්න නරකයි. මොකද කාව හරි අත්අඩංගුවට ගන්න හිතන් ඉන්නවා නම් එය නීතියට බාර දීලා නීතිය හරහා අත්අඩංගුවට ගන්න ජනාධිපතිවරයා මේ දේශපාලන වේදිකාවලදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරන එක ඊටාම ප්‍රජාතන්ත්‍රවාදයටත් ගැලපෙන්නේ නැති නීති ආධිපත්‍යයටත් ගැලපෙන්නේ නැති ඊටාම අවරගණයේ තුන්වෙනි පන්තියේ ප්‍රාථමික ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි අර මේ ජිනීවා ගැටලුව නැවත වතාවක් සැරෙන් සැරේ මතුවෙනවා. දැන් හමුදා නිලධාරීන්ට සම්බාධක හැම පනවල තිබුණා. ආණ්ඩුවෙන් තවම කෙලින් පිළිතුරක් හරියට දීලා තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔව් නෑ මේ ආණ්ඩුව බලයට එන්න උන්ට උදව් කරේ අපි දන්නවා ඩයස්පෝරාව උදව් කරා කියන කාරණේ. ඔවුන්ට ඕන පදයට නටන්න මේ ආණ්ඩුව බැඳිලා ඉන්නවා, සැදී පැහැදී ඉන්නවා. අපි දැක්කා බොහොම අවාසනාවන්ත සිදුවීම් වෙනවා. අපි දැක්කා නැවත මේ රටේ ජාතිවාදය, බෙදුම්වාදය හිසෝසවනවා. අපි දැක්කා මේ රටේ සමහර ප්‍රදේශවල පන්සලක හාමුදුරු කෙනෙක්ට දාන වේලක් දෙන්න බැරි තත්ත්වයක් උද්ගත වෙමින් තියෙනවා. ඉතින් මේක බොහොම කනගාටුදායක තත්ත්වයක්. හැබැයි ජනතාව දැන්වත් තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුව මේ බලයට එන්න උදව් කරේ මේ බෙදුම්වාදීන් අරගලේ පිටිපස්සෙත් හිටියා බෙදුම්වාදීන් කොටසක්. මේ ආණ්ඩුව බලයට ගෙනීම පිටිපස්සෙත් බෙදුම්වාදීන් ඉන්නවා. මේ බෙදුම්වාදීන් තමයි ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි අද මේ රජය කටයුතු කරන්න කියන කාරණය දැන් හොඳටම ඔප්පු වෙමින් තියෙනවා.